Jesu mama kelepau melata natave mi adimi kama පළවෙනි ස්ථානය යේසුස් ස්වාමි දරුවෝ මරණයට සිහින්දුව ලබන සේක. නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමි. ස්පීටයි හයියෙන් කතා කරන්න පොඩ්ඩක් අමාරුයි අපි චුට්ටක් ලඟ වෙමු. චූටි මෙනෙහි කිරීමක් මේ තැනදී ඔබ දන්නවා ජේසුගේ ජීවිතේ නිතරම තීරණ ගන්නකොට ඒ තීරණ වලට යන්නේ මොකත් එක්කද? යාඥාවත් එක්ක. ඔබට මතකයි නම එකපාරක් මම අපේ ඥානකාන්ති වෙලාවේ මම කිව්වා අපේ ජීවිත නිතරම දෝලණය වෙන්නේ තීන්දුව සහ තීරණත් එක්ක. පැය 24ම දැනුත් කල්පනා කරන දැන් මේ කල්පනා කරනවා. දැන් මොකද කරන්නේ අපි? අද මොනවද කන්නේ? කීයටද යන්නේ? මේක කීයටද ඉවර වෙන්නේ? අපි හෙට මොකද කරන්නේ? තේරෙනවද? නිතරම අපි මොනවද කරන්නේ? අපි තීන්දුව අපේ ජීවිතේ ගන්නවා. මෙතන ලස්සනම දේ තමයි ජේසු ගන්න ඒ තීරණ හැම දෙයක්ම ගන්න යාඥාව තුලින්. පළවෙනි ප්‍රශ්නේ යාඥාව යනු කුමක්ද? What is prayer? දැන් හිතන විදියට මගේ පුතේ යාඥා ප්‍රගියරා කියලා කියන්නේ මොකද්ද? ඔව්. ජේසුත් කතා කරන්නේ. කොහොමද ජේසුත් කතා කරන කට්ටිය පොඩ අතුසර මම යාඥාවෙන්. හොඳයි. අපිට මේ යාඥාව කියන concept එක අපිට වැරදිලා තියෙනවා. හරිද? මොකද්ද? යාඥාව කියලා කියන්නේ ඉල්ලන එක විතරක් නෙමෙයි. Not just asking, but it's also what? Praising, දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම වගේම තෑන්ක දෙවියන් වහන්සේට ස්තුති කිරීම සහ අපිට අමතක වුණ කාරණා තමයි මොකද්ද? Listening. අහුම්කම් දෙන්නේ අපි. මොකද කරන්නේ? අපි ඉල්ලනවා නේ අරක දිවම මේක දිවම හැබැයි දෙවියන් වහන්සේලා පුතේ අපි අහුම්කම් දෙන්නේ නැහැ. දැන් අපිට තියෙනවා යාඥාවල් වර්ග 3ක්. අහගන්න හොඳටම එක මොකක් වෙන්න පුළුවන්ද? අපි යාඥා කරන විදිය පුතේ සුපර් මාකට් යාඥාව. අහලා තියෙනවද? බොයි සුපර් මාකට් යාඥාව අහලා තියෙනවද? නැද්ද? දැන් අපේ අම්මලා සුපර් මාකට් ගියාට පස්සේ මොකද කරන්නේ? ලිස්ට් එකක් තියෙනවා. ලිස්ට් එක අමතක වෙනවනේ. මොකද කරන්නේ? අරක ගන්නවා, මේක ගන්නවා, අරක ගන්නවා, මේක ගන්න ඔක්කොම අරන් දා ගන්නවා. අපේ යාඥාවලුත් පුතේ අපේ ජීවිතේ අපි අවශ්‍ය දේවල් අපි ඉල්ලන්නේ නැහැ. තේරුණාද? අපිට දකින්න අපිට ඕන සමහර දේවල් තේරුමක් නැහැ. අපි ඉල්ලන්නේ අන්න ඒ වගේ දේවල්. ඒක හම්බෙන්නේ නැති වෙනකොට මොකද කියන්නේ? අනේ මන් දන්නේ නැහැ මේ දෙවියන් වහන්සේ. අපි කවදා හරි කියලා තියෙනවා දෙවියන් වහන්සේ ජේසුනේ මගේ මේ පෞකාරකමින් මාව ඈත් කරලා දෙන්න කියලා තියෙනවා. නෑනේ පුතේ. මට විභාගේ පාස් වෙන්න උදව් කරන්න. මට ජොබ් එකක් නෑ මට ජොබ් එක හොයලා දෙන්න. අනේ අපේ දරුවා මේවා කරනවා කොහොම හරි පාඩම් වැඩේ කරලා දෙන්න. කවදාවත් අපි කියන්නේ නැහැ පුතේ මොකද්ද මගේ මේ තියෙන මේ පාපී භාවය. මගේ මේ තියෙන ඇඩික්ෂන් නේද පුතේ? මේ කිසිම දෙයක් අපි අයින් කරන්න කියන ජේසුට. අපි කියනවා අඩුයි. අපි ඉල්ලනවා විතරයි. ඊළඟ එක මොකක් වෙන්න පුළුවන්ද? හෙන ගහන යාඥාව දෙනවා. නැද්ද? ඒ කියන්නේ පුතේ මොකද්ද?
අනේ ජේසුනේ බලන්න මේ කෙනා මට මෙහෙම කරා. ඔය පවුල නම් හොඳින් ඉන්න ඕනේ. අනේ දෙයියනේ පල්ලියට එන ඔක්කොම එකට. සමහර කටේ මූණ බල්ලා hina වෙන්නෙත් නෑ. හැබැයි මොකද්ද ඔරසම? ඔරක ඇවිල්ලා ඉන්නේ අද. දෙවියන් වහන්සේ යාඥා අහනවද? ඒ යාඥා අහන්නේ. ඊළඟ තමයි 100 meters යාඥා. ඒ කියන්නේ රේස් එකක් තියෙන්නේ. රේස් එකක්. අනේ දෙවියනේ අල්ලපු ගෙදර කොල්ල විභාගේ පාස් වෙලා අපේ දූ ඊට වඩා පාස් වෙන්න ඕන. අනේ මගේ මහත්තයාට ජොබ් එක හොඳයි කමන්නේ. හැබැයි අල්ලපු කෙනාට වඩා මගේ මහත්තයාගේ ජොබ් එක හොඳ ජොබ් එකක් මට ලැබෙන්න ඕන. හම්බෙන්න ඕන. තේරුණාද? මේ වගේ යාඥාවල් තමයි අපේ ජීවිතේ අපි කරන් යන්නේ. මේ යාඥාවල් දෙවියන් වහන්සේ අහනවද? අහනවා අඩුයි. හරිද? ඒකින්න මේ යාඥාවේ තියෙන ඒ ගැඹුර අපි තේරුම් අරගෙන අපි ස්වාමීන් වහන්සේට කියමු අපේ ජීවිත ආශිර්වාද කරන්න කියලා. සහ ඒ වගේම යාඥාව කියන්නේ ඉල්ලන දෙයක් විතරක් නෙමෙයි. අපි නිතරම අහුම්කන් දීමක් කියන කාරණාවත් අපි තේරුම් ගමු. නමෝ මරියනේ ප්‍රේමසාද පූර්ණවන්තයනේ ස්වාමීන් වහන්සේ ඔබ කරේ ශ්‍රීනතරේ ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුම සාන්ත මරියනේ දේමෑණියනේ පාපී අපෝදේශ දනුත් අපේ මරණදී නාකල මෙනවාමෙන් ජේසු ආදී වාක්මෙන් දනුත් ප්‍රතාත් අනන්ත කාලයක් වේවා. පාපී අපෝදේශ අපට කරුණා කර වදාළ මැනව. කර ජේසු මම කල පව්වලට හෘදයෝ යේසුස් ස්වාමීන් ශ්‍රී කරපිට ඊතුණී උමර නමස්කාර කොට කරමු වක්නිසාරත් වාංශයේ ශීසේ ඔබාන්තේ ලෝකය බලවත් අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා නේද? අපි ප්‍රශ්න තියෙනවා නේද? දවසක් අම්මා කෙනෙක් තමන්ගේ දරුවවත් අරගෙන පල්ලියට ඇවිල්ලා පල්ලියේ අල්තාරේ ගාව දරුවව තියලා මේ අම්මා යාඥා කරන්න පටන් ගන්නවා. සහ ඒ වගේම දරුවත් එක්ක මොකද කරන්නේ? දරුවත් එක්ක මේ අම්මා සෙල්ලම් කරනවා. ඉතින් පළවෙනි දවසත් එහෙමයි, දෙවෙනි දවසත් එහෙමයි, තුන්වෙනි දවසත් එහෙමයි. ඉතින් ෆාදර් මොකද කරන්නේ? ෆාදර් ගිහිල්ලා තුට්ටක් ළඟට ගිහිල්ලා බලනවා. බලලා අම්මත් එක්ක කතා කරනවා. කතා කරද්දී ෆාදර් දකිනවා මේ පොඩි දරුවා අසනීප දරුවෙක්. ඩිෆරන්ට් ඒබල් නේද? විවිධ හැකියාවන් නේ මොකද කියන්නේ? හරිකේ අපි කියන්නේ නැහැ අංග විකලා කියලා කියන්නේ නැහැ. ඉතින් එහෙම දරුවෙක්. ඉතින් ෆාදර් මේක ප්‍රශ්නයක් ෆාදර් අහනවා මේ අම්මගෙන් අම්මේ මෙහෙම දරුවෙක්ව ඔයා තියාගෙන ඔයා හැමදාම උදේට පල්ලියට ඇවිල්ලා දරුවවත් මෙතන මේ ජේසුට බාර දීලා ඔයා දරුවත් එක්ක hina වෙනවා ඔයා කතා කරනවා මේ දරුවට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කොහොමද අම්මේ එහෙම කරන්න පුළුවන් කියලා අහනවා ඊට පස්සේ මේ අම්මා කියනවා ෆාදර් මට මේ දරුවා මට කුරුසයක් නන් නෙමෙයි ෆාදර් මට තේරෙන්නේ නැහැ මට මේ අමාරුවක් නෙමෙයි මේ දරුවව හදාගන්න එක අපිට දරුවෝ හිටියේ නැහැ ෆාදර් අවුරුදු 10කට පස්සේ ස්වාමින් වහන්සේ මට ලබා දුන්න දරුවා තමයි මට මේ දරුවා ෆාදර් ලෝකයක් වටිනවා මගේ ජීවිතේ තරම් මට වටිනවායි කියලා මේ අම්මා කියනවා ඉතින් මගේ ආදර දෙවියන් පුතේ අපේ ජීවිතත් එහෙමම තමයි තේරුණාද ප්‍රශ්න කරදර එනකොට අපි නිරන්තරයෙන්ම අපි හිතන්න ඕන ජේසු අපිත් එක්ක ඉන්නවා සහ මේ හැම දෙයක්ම පුතේ අපේ ජීවිතේ ලැබෙන අත්දැකීම් තේරුණාද ඒකින්ද අපේ ජීවිතේ අපි මුහුණ දෙන කරදර බාධක මේ හැම දෙයක්ම අපි ස්වාමීන් වහන්සේට බාර දෙමු. සවුන් වහන්සේට කියමු අපි හැමෝටම ඒ කරදර බාධකයන් වලට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලබා දෙන්න කියලා දැන් ඔබ දකින්නේ දැක්කනේ රෝදෙන් යනවා. බාන hina වෙලා යන තරම අපිට ප්‍රශ්නයක් ආවත් මොකද වෙන්නේ? කඩාගෙන වැටලා ඉවරයි. නේ ස්වාමීන් වහන්සේ ස්වාමීනි
අපිට උදව් කරන්න කියලා මේ හැම දෙයක්ම දරා ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය අපිට ලබා දෙන්න කියලා. නමෝ මරියනි. ශ්‍රී අතරින් ආශිර්වාද ලැබිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසහේ පළවන් යේසුස් ආශිර්වාද ලැබා. සාන්ත මරියනි දේමේනි ප්‍රාර්ථනා දේසා. पिता पुत्र स्त्रीत साधुनाम देवदेव तुम्हारा नाम से दरिद्र वैवा Yesu mama kalabau pelajam තුන්වෙනි ස්ථානයේ යේසුස් වහන්සේ පුරුෂයේ දරෙන් පළවෙනි බර බිම වැටෙනසේක. ඊතුනි ඔබට නමස්කාර කොට නමස්කාර කරමු. ko බලන්න අනිත් අය වචන කට්ටිය පොඩ්ඩක් බලමු. පියාකාසිය පැත්තේ ඉන්නවද? නෑ. හොඳයි. අපි මේ ස්ථානයේදී පොඩි මෙනෙහි කිරීමක් කරමු. අපි කොහොමද අනිත් අයව ඔව්වක්කේ වටන්නේ කියන කාරණාව. අපි දන්නවා සමහර දේවල් තියෙනවා පුතේ මොනවද? ඒක උනාට පස්සේ ආපහු ඔව් රිවර්ස් කරන්න බෑ. මොනවද පොඩි දෙයක් කියන්න බලන්න. සමහර ඒවා වචන very good පුතේ මම යුර 50ක් අනිවාර්යෙන් දෙනවා මෙහෙන් අරගෙන බය වෙන්න එපා ඉවරෙන්න කලින් දෙනවා. අම්ම යුර 50ක් දෙනවා. වචන ආය වෙලාව පුළුවන්ද? බෑ. තේරෙනවද මං කියන එක? මේ වචන කියන එක හරිම බරපතලයි. මිනිහෙක්ව මරන්න පිහියක් ඕනේද? බොයි වචන හොඳටම ඇති. ඔබ හරියටම කල්පනා කරලා බැලුවොත් එහෙම දැන් සමහර කට්ටිය අපිට තරහ වෙලා නේද පුතේ ඉන්නේ? ඔබට තරහ වෙලාද? ඇයි ඒ කියන්නේ බලන්න. මොනවා හරි කියපු කියන්න බලන්න. වචනයක් හින්දා නේද පුතේ ඉස්කෝලේ එහෙම නේද පුතේ? යාළුවා අපිත් දෙක තරහ වෙනවා. බලන්න මම මොනවා හරි වචනයක් කියලා ඒක එයාට මොකද වෙලා තියෙන්නේ? එයාට ඒක දරා ගන්න බැරි වෙලා. පෞල් ජීවිතේ බලන්න. මහත්යත් එක්ක නෝනත් එක්ක බෑනේ වැඩේ කරන්නේ. ඇයි අර කියන වචන? පුතේ මේ සමහර වචන අපේ ජීවිත කාලය පුරාවට අපිට අමතක කරන්න බෑ. If it is said, it is said ම තමයි. හරි ආයෙ තෙල් ගන්න හම්බෙන්නේ නැහැ. තේරුණාද පුතේ? ඉතින් දවසක් මේ වගේ චූටි දරුවෙක් O level පන්තියේ ෆාදර් ගාවට ඇවිල්ලා ෆාදර් කියනවා ෆාදර් මට හෙට O level විභාගය තියෙනවා මා පොඩ්ඩක් බ්ලෙස් කරන්න. ඉතින් මේ ෆාදර් මොකද කියන්නේ? අනේ දුවේ එන්න කියලා ෆාදර් අතුලට ගිහිල්ලා ෆාදර් ආශිර්වාද එකක් අරගෙන මේ දුවගෙන් අහන දුව කොහොමද හොඳට පාඩම් කරාද? දැන් විභාගයට ලැහැස්තිද කියලා. මේ දරුවගේ ඇස් වලින් කඳුළු කැට කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ෆාදර් අහනවා ඇයි කියලා. ඔබ දන්නවා මේ දරුවා කිව්ව කතාව? ෆාදර් මට දැන් අවුරුදු 16යි. අද වෙනකන් මට දුවේ කියලා කියපු කෙනෙක් නෑ ෆාදර්. මට මෙච්චර ආදරයෙන් කතා කරපු එකම කෙනා ඔබ වහන්සේ විතරයි. ඒතර ෆාදර් අහනවා පුතේ ඇයි එහෙම කියන්නේ? ෆාදර් මම ගෙදර ඉද්දි මගේ අම්මා මට කියන්නේ ෆාදර් මූසලී කියලා. මාව දකින හැම පාරම පොඩි උන්ගේ අම්බුව පද අපිට තොම තමයි අපි අම්මා කියන්නේ. මගේ තාත්තා මට කියන්නේ ෆාදර් ඒ වචනේ කියන්න බෑ ඔබම හිතාගන්න. ෆාදර් මම ඉස්කෝලේ ගියාට පස්සේ මගේ යාළුවෝ කියන්නේ කසිප්පුකාරයාගේ දුව කියලා ෆාදර්. මම කඩාගෙන වැටිලා මට හරි අමාරුයි ෆාදර් ඔබ වහන්සේට
ගොඩාක් ස්තුතියි ඒ අර දුන්න ආදරණීය වචනෙට. ඒකෙන්ද මගේ ආදර අම්මේ තාත්ති දුවේ පුතේ අපි විශේෂයෙන්ම අපි කතා කරද්දි වචන පාවිච්චි කරද්දි ඔව් අක්කේ කී පාරක් හිතන්න ඕනද? මහත්ය අංගපාත ඉන්නවද කොහෙවත් නැහැ. 100,000 වාරයක් නමෝ මරියනේ ප්‍රේමප්‍රසාද පූර්ණවන්තනේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ඉස්රේ අතරේ නාශ ජේසු මම කල පවවලට ලතවෙමි යදිමි කාමා Yesu Cuti අම්මිට ආදරේද? ආදරේද? කො බලන්න අම්මට ආදරේ කට්ටිය. Very good. ආදරේ නැති කට්ටිය. හොඳයි. ඉතින් පොඩි මෙනෙහි කිරීමක් කරමු මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපේ අම්මලා වෙනුවෙන්. මම හිතන්නේ මම ගොඩාක් කියන්න යන්නේ නැහැ. එදා අපි ඔබ ඇහුවා මේ අපේ පාද නමස්කාරය අපේ දේශනාවල්. දරුවන්ට පුතේ විශේෂයෙන්ම පුතේ අපිට ගොඩාක්ම ආදරේ කවුද? අර කිව්වා වගේ අම්මයි තාත්තයි. එතකොට දැන් මගේ පුතාලා ඉපදෙද්දි මතකද ඔයාලට? ඉපදෙද්දි මතකයි? මතකද පුතේ? මතක නෑ නේද පුතේ? හැබැයි පුතේ අම්මටයි තාත්තටයි මතකයිද? ඕ ඈ ජංගි කොටයක්වත් නැතු ඈ එද්දි ඔව්නේ පුතේ ඔබ ඉපදුන දවසේ ඉඳන්ම තමයි ඔව් අම්මයි තාත්තයි මොනවද පුතේ හීන දකින්න පටන් ගන්නෙ වාව් බලන්නකො මගේ දරුවා කළු උනත් සුදු උනත් පුතේ ඔව් අම්මගේ ආදරේ වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැහැ අහන්න බලන්න අම්මගේ අම්මේ මං ඉපදෙද්දී අම්මට මොනවද හිතුනේ චූටි අහන්න බලන්න අම්මගේ අම්මා ඉන්නවනේ මොකක්ද අක්කි හිතුනේ කො ක්‍රිස්ටිනා මොකුත් හිතුන්නේ නැද්ද බං මොනවද හිතුනේ මගේ අම්මේ මම පැය 6ක් විතර හිටියා නෑ කෙමේ කෙල්ලව දකිද්දි මොනවද හිතුනේ ඉපදුනාට පස්සේ මොකුත් හිතුන්නේ නැද්ද ඇයි ඇඬුනේ සතුටේද මෙයා ගැන මොනවද තබාගත්තු බලාපොරොත්තුව නිකන් සිහිනයක් වගේ මොනවා හරි අනේ මගේ මේ දුව ඔව් නිකන් ගරිල්ලා සමාජිකාවක් හරිද පුතේ මේ අම්මලා මේ හැමෝටම ඔයාලා ඉපදෙද්දීම පුතේ ඔව් ලොකු හීනයක් එයාලට තිබ්බා අද ගෙදර ගිහිල්ලා අහන්න ඕනේ අම්මේ මං ඉපදෙද්දි මගේ අම්මා මොනවද වැඩ තිබ්බා හිතාගත්තේ කියලා අහනවද නැද්ද අහලා ඒ අනුව පුතේ වැඩ ඒ අනුව වැඩ කරන්න ඕන තේරුණාද පුතේ බලන්න පුතේ දැන් උස්මහත් වෙලා ඉන්නව නේද නිකන් නෙමෙයි මොකද උනේ අම්මගේ කියන්නකෝ මාත් එක්ක අම්මගේ ලේ අම්මගේ ලේ කිරි කරලා තමයි පුතේ ඔයාලට පෙව්වේ හරිද තේරුණාද ඒකෙන්ද පුතේ ඒ ලේ වලට මොනවද කරන්න ඕනේ අපි සාධාරණ ඉෂ්ට කරන්න ඕන අම්මා රිද්දන්න හොඳ නැහැ කො බලන්න අම්මත් එක්ක රණ්ඩු වෙන කට්ටිය අත උස්සන්න බලන්න කවුරුත් අම්මා මේ පැත්තේ අත උස්සනවා එහෙම බෑ පුතේ අපේ තාත්තා බනිද්දි පුතේ අම්මට මට තාම මතකයි අම්මා යනවා කුස්සියේ ගිහිල්ලා ලිප ගාව තමයි ඉන්නේ ඇස්වල කඳුළු අම්මගෙන් අහද්දි මොකක්ද දන්නවද කියන්නේ
ඇහැට රොඩ්ඩක් ගියා පුතේ. කවදාවත් පුතේ අම්මා කෙනෙක් අම්මගේ දුකක් වේදනාවක් දරුවන්ට කියන්නේ නැහැ. හරිද? ඒකින්ද මගේ හොඳ දරුවෝ වගේ අද ඉඳන් හොඳට ඉගෙන ගන්න ඕන. අම්මත් එක්ක වාද විවාද කිරීම සපුරා තහනම්. අම්මා දන්නේ කෙන්ගෙඩියක් නේ අපි තමයි දන්නේ කිව්වොත් එහෙම මොකද වෙන්නේ? හරිද පුතේ? ඒකින්ද අම්මගේ හිතේ දෙව්වා නම් සමාව වෙල්ලන්න. අද ගෙදර ගිහලා කියන අම්මේ මට සමාව වෙන්න අම්මේ. මගේ අතින් වැරද්දක් වුණා කියලා අම්මට කියන්න. අම්මව ආදරෙන් බලාගන්න. සහ අම්මට කියන්න මම ඉපදෙද්දී අම්මා හීනයක් දකින්න නැති ඒ හීනේ මම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියලා අම්මට පොරොන්දු වෙන්න. නමෝ මරියනි සාදු පූර්ණවන්තේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ස්ත්‍රී අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා. ලත වෙමි ආදී නිකමා පුතේ අම්මලාගේ ආදරේ පේන්නට තාත්තලාගේ ආදරේ පේනවද? නෑ නේද පුතේ? හැබැයි ජීවිතේ ගොඩාක්ම මහන්සි වෙන්නේ කවුද? අපේ තාත්තලා. ඒකින්ද අපි හැමෝම තාත්තා මතක් කරලා අපි නමෝ මරියක් කියමුද? නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී අතරෙන් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුම. කාන්ත මරියනි දේමෑණියනි පාපියා පොදේසා ධනවතපේ මරණලදී ආත්මයා කරුණානාමෙන් ජේස්. එන අම්මලටයි තාත්තලටයි පොඩි පණිවිඩයක්. එදත් මම කිව්වා නේද පුතේ මේ සීමෝන්ට හිටිය දරුවෝ නේද? දරුවෝ එහෙම හැදෙන්නේ අම්මයි තාත්තයි කියන්න බලලා. නේ? තාත්තා පිස්සු නඩනවා දරුවත් යන්නේ. අම්මා ජවුසන් නඩනවා නේද? තේරුණාද? අර මේ සින්දුවක් තියෙන නේද පුතේ? මොකක්ද අර මේ මොනවාද? කකුළු අම්මයි තාත්තයි ඇදේට යන ගමන් දරුවන්ට කියනවලු කෙලින් වරෙන් කියලා. එහෙම බෑ. මුල් ගුරුවරු කවුද? පල්ලියේ ෆාදර්වත් සිස්ටර්වත් නෙමෙයි. මුල් ගුරුවරු දෙමාපියෝ. දරුවන්ගේ අතින් වැරද්දක් වෙනවා නම් කවුද වග කියන්න ඕන? දෙමාපියෝ තමයි වග කියන්න ඕන. එයාලා ෆාදර් ඉස්කෝලේ යනවනේ ෆාදර්. ඉස්කෝලේ ගිහලා පැය කීයක් ඉන්නවද පුතේ? පැය 8ක්. ගෙදර පැය කීයක් ඉන්නවද? නෑනේ ෆාදර් ඉතින් අපි උදේට වැඩට ගිහලා අපි රැටනේ ෆාදර් එන්නේ වෙලාවක් නෑනේ. කරන්න දෙයක් නෑ. තේරුණාද? ඒකෙන්ද අම්මටයි තාත්තටයි ලොකු වගකීමක් තියෙන විශේෂයෙන්ම මේ ඉතාලියේ ඉපදිලා මේ හැදෙන වැඩෙන දරුවන්ට හරි දේ කියා දෙන්න. තේරුණාද පුතේ? මම පොඩි උදාහරණ ටිකක් කියන්නම්. දැන් අපි සාමාන්‍යයෙන් මම දන්න දේවල් ඔයාලත් එහෙම තමයි. දැන් අපි අම්මට හරි තාත්තට හරි අපි පොතක් දෙද්දි මෙහෙම දීලා තියෙනවද අපි කවුරු හරි? නැහැ. අපි මෙහෙම දෙන්නේ. පොතක් දෙද්දි මෙහෙම ගන්නවද? එහෙම අරන්නේ අපි අත් දෙකෙන් ගන්නෙ. මං ගෙදර ගිහිල්ලා පුතේ දැන් මට 35 වයස අවුරුදු 7-8ක ෆාදර් කෙනෙක්. මම ගෙදර ගිහිල්ලා වාඩි වෙලා ඉද්දි අම්මාවත් මම නැගිටිනවා. තාත්තාවත් මට ඉබේම නැගිටිනවා. අපි නැගිටලා පුටුව දෙනවා. ඒ කට්ටිය වාඩිලා ඉන්නේ අපි හිටගෙන කතා කරන්නේ. දැන් දරුවෝ එහෙම නෙමෙයිනේ. මෙහෙම කකුල් දාගෙන ඉන්නේ. දෙන්න හිතනවා දෙකක් අල්ලගෙන. අම්මයි තාත්තා අරගෙන කකුල් දෙක උඩ ෆෝන් එක ඔබාගෙන ටීවී එක බලාගෙන අම්මටයි තාත්තට කිසිම ගරුත්වයක් නැහැ.
ගුරුවරුන්ට ගරුත්වයක් නැහැ. හරි නෑ ඉතින් ඉතාලියේ එහෙමනේ ෆාදර් මෙහෙ එහෙම තමයි. ඒ වගේම මෙයාලත් ඇදෙනවා. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. දරුවන්ට කියා දෙන්න ඕනේ පුතේ මේක වැරදි මේක හරි කියලා කියා දෙන්න ඕනේ. එහෙම කියා දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔය වගේම තමයි හැදෙලා යන්නේ දරුවෝ ටික. හරි නම් හරි. ඔව්. වැරදි නම් වැරදි. අහුවේ නැත්නම් ලොකු වෙලා හදන්න බෑ. 17 18 බෑ. අනේ මේ අම්මා කියලා කොල්ල ගෙදරින් ඇයි කෙල්ල ගෙදරින් ඇයි. මතකෙකින් එකක් දුන්න ගම චක බ්ලාස්ට් ආවම. හරි ඒකින්ද දරුවන් ගහන්න කියලා කියන්නේ ගහන්න ඕන. දරුවන්ගේ පිළිවෙලට හදා ගැනීම ඔබගේ යුතුයකමක්. ඒකින්ද අම්මයි තාත්තයි දරුවන් හදන විදිය අනුව තමයි දරුවෝ හැදෙන්න පටන් ගන්න. නමෝ මරියනි ප්‍රේපසාද තේ ඔබ කෙරෙහිය සිහිකරමා ජේසු මම කළ පව්වලට ලත වෙමි ආදිමි කමා සිහිකරමා ජේසු මම කළ පව්වලට ආදිමි කමා මේ හැරි අපි කෙටි මෙනෙහි කිරීමක් කරමු. වචන දෙකක මෙනෙහි කිරීමක්. එම්පති සහ සිම්පති. අහලා තියෙනව නේද? එම්පති සහ සිම්පති. අපිට පුතේ කෙනෙක් ගැන දැකලා අපිට දුක් වෙලා ඉන්න පුළුවන්. තේරෙනවද? අල්ලපු ගෙදර එක්කනට සනීප නැහැ. අයියෝ බලන්නකෝ අනේ සනීප නැහැ නේ කියලා ෂේප් එකේ ඉන්න පුළුවන් පුතේ. හැබැයි මම වැඩ ඇරිලා මට මහන්සි ඒ මහන්සිය පිටින් ඔව් කඩේට ගිහිල්ලා පොඩි චොකලට් එකක් බිස්කට් එකක් අරගෙන ගිහිල්ලා එයාට මම බල්ලා එන්නත් පුළුවන් පුතේ. මට අනිත් කෙනාව දැනෙන්න ඕන. දැනෙන විතරක් මදිද? නැහැ. ඊට එහා පුතේ අපි පියවරක් යන්න ඕන. හරි? ඒකින්ද විශේෂයෙන්ම කතෝලික අපේ ජීවිතේ ඔව් අපිට තවත් කෙනෙක්ගේ දුක දැනෙනවා. ඒක හොඳයි. හැබැයි දුක දැනිලා මදි මම එයත් එක්කම ඒ දුකට ඔව් පුතේ පංගුකාරයෙක් වෙන්න ඕන. අපිට වල වෙලා නැහැ පාද උඹ නම් කියයි. තේරෙනවද පුතේ? ඒක තමයි කතෝලිකකම කියලා කියන්නේ. රයිට්? ඒකින්ද මේ අවස්ථාවේදී අපි ස්වාමීන් වහන්සේට කියමු අපිට දව් කරන්න කියලා. දුක දැනෙනවා. හොඳයි. හැබැයි මගේ පැත්තෙන් මට තවත් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය අපිට දෙන්න කියලා වගේම පුතේ විශේෂයෙන් මම අර කලින් කිව්වා වගේ අනිත් අයට උදව් කිරීම තුළ පුතේ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ සල්ලි දෙන්න ඕනේ නැහැ වචනයක් හොඳටම ඇති. දැන් ප්‍රශ්නයක් තියෙද්දි ඔබ කාට හරි කතා කරනවානේ. ඇයි කතා කරන්නේ? සල්ලි බලාපොරොත්තු වෙන්නේ. නෑනේ. දැන් මට එහෙම කතා කරන්න සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑනේ පුතේ. වචනේ ඇයි ඒ වචනේ සැනසෙන්න පුළුවන්. සැනසෙන්න පුළුවන්. හරි ඒකින්ද විනාඩි 5ක් හරි 10ක් හරි ඔය ප්‍රශ්නයක් කියද්දි අහුම්කම් දෙන්න වචනකින් හරි ඒ කෙනාට සැනසීමක් දෙන්න උත්සාහ කරන්න. උත්සාහ කරමු. නමෝ මරියනේ ප්‍රේපසාද ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය විස්මය අතරේ ආශිර්වාද ලැබී වහන්සේ ඔබගේ ශ්‍රී කුසහේ ගීතිකාංක 364 නැලි මට සේව නැලි මට සේව නැලියෙන්නේ ගාංග ගාල ගාල ගාංග ගාල ගාල පාවෙනු ඇන්නේ
එකටගත් සුසුමට එන යුක කා කියන්නේ මෙන්න දුකටයි පුතේ ඔබට මතකයි නම් මම එකපාරක් කිව්වා අපිට ජීවිතේ හම්බුනේ පුතේ මොන ගහෙන්ද? කුරුස ගසෙන්. මරණයයි පාපය හම්බුනේ මොන ගහෙන්ද? තහනම් ගහේ මතකයිනේ අර වරක ගෙඩියක් කරලා දුන්නේ. මොන ගෙඩියද පුතේ දුන්නේ? ආදම් සායව. ඔව්. වරක ගෙඩියද? අපල් ගෙඩියක් දුන්න කතාව මතකයි නේද පුතේ? අපි මෙතන මෙනෙහි කරන්න ඕන කාරණාව විනාඩියයි. කුරුස ගසෙන් ජීවිතය හම්බුන අපි තහනංගා ගාවට ගිහිල්ලා තියෙනවද? අක්කි ගියේ නේද තහනංගා ගාවට? ඈ? තහනංගා ගාවට ගියා විතරක් නෙමෙයි පාද ගහ බදාගෙන ගහ උඩ නැගලා උඩ මම ගේකුත් හදාගෙන විතරක් දාන්නේ. තහනංගහේ අපි එකපාරක් හරි අපි නැගලා තියෙනවද? නැගලා නැද්ද? කොබා නැති කට්ටිය බලන්න. සුද්ධවන්තයෝ ඉන්නවද බලන්න. මම නම් නැගලා තියෙනවා තහනංගහේ උඩ. ඔබ නැහැ නේ? නැගලා තියෙනවා. හොඳයි. තහනම් ගහේ නැග්ග අපිට ජීවිතය දෙන ස්වාමීන් වහන්සේව තමයි පුතේ අපිට කියන්නේ. ඒ පව්කාරයනේ පුතේ. අපි හැම පව් කරනවා නේද පුතේ? හැබැයි එහෙමයි කියලා එහෙම පව්කාරයයි තමයි. හැබැයි ඒ පාපෙන් පුතේ අපි මොකද වෙන්නේ? අපි නැගිටින්න ඕන. ඒක තමයි සභාව දෙලා තියෙන බෙහෙතක්. මොකද්ද බෙහෙත? පාපොච්චාරණ කියන සක්‍රමේන්තුව. කොහොම බලන්න දැන් මේ ඇවිල්ලා චතාරික සමයේ පස්සේ නිරෝධන පටන් අරන් තියෙන්නේ. කොහොම බලන්න පාපොච්චාරය කරගත්ත කට්ටිය පාස්කුත් වෙන්න යනවා. එක්කෙනායි very good. ඇත්ත කියමු ඈ. එකම එක්කෙනයි දෙන්නයි. ඕකේ. අපි දැන් පාස්කෝල් ලැහැස් වෙන්න ඕනේ පුතේ. නෑ මෙයා වෙන්න ඕනේ පුතේ. තේරුණානේ? දැන් මේ මට දැන් උගුර ගිහිල්ලා මෙයා වෙලා එම්බිරිස්සාව නිකන් පොඩ්ඩක් එහෙම මේ කියලා ඉක්මනට තකි පිරන පාරක් ගැහුවා. තකි පිරන ගැවුවත් පොඩ්ඩක් මෙයා වෙයි කියලා. ඒතර මගේ අතුලාන්ත ජීවිතේ පුතේ මං අසනීප වෙලා නම් මට පාපොච්චාරණ සක්‍රමේන්තු අවශ්‍යයි පුතේ. හරි ඒකෙන්ද ඉව තාම පරක්කු නෑ. ක්‍රිෂ්ණ පරක්කුද පුතේ? තාම නෑ පුතේ. මං අද දවසම ඉන්නවා මෙහෙ. ඕන පාපොච්චාරණ කරගන්න පුළුවන් ඔබ කැමති නම්. රයිට්. අපි ස්වාමීන් වහන්සේට කියමු මේ ළඟ එන පාස්කුවට හදවතින් ස්පිරිචුවලි ආධ්‍යාත්මිකව ලැහැස්ති වෙන්න සූදානම් වෙන්න අපි හැමෝටම පවුලක් විදියට උදව් කරන්න කියලා. නමෝ මරියනේ. රස ආදර බස් කෙවුවා මලොන් නැගිටෙව්වා සිත සැලසෙව්වා ජීතන වැළුවා පාබෙට ණය ගෙව්වා ඉරණම සෙව්වා මාර වෛලෙව්වා පුතේ පොළොන්නරුව පැත්තේ එක ගෙයක් ගෙදරක්. ඉතින් මේ දරුවා ඉතින් තාත්තා උස්මහත් කරලා හදලා ගන්නවා. දරුවා දවසක් තරහ ගිහිල්ලා මේ තාත්තට ගහන්න පටන් ගන්නවා. බිම පෙරලගෙන. හරිද? ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා
මේ දරුවව අරගෙන ගිහිල්ලා අරන් යන්නයි තාත්තගෙනේ සර් දරුවව අරන් යන්න එපා. පුළුවන් නම් මගේ දරුවව පොඩ්ඩක් හදලා දෙන්න. මම චුට්ටක් හදලා දෙන්න කියනවා. කොහොම හරි දරුවව පොලිසියට එක්කන් ගිහිල්ලා ඉරේ දානවා. ඉරේ දාද්දී අර පොලිස්පතිතුමා කියනවා එයාගේ මට කියන්නේ එයා කියනවා තාත්තා අච්චර ගුටි කාලා පාන්දර 4 වෙද්දී කෑම එකත් අරගෙන පොලිසියේ ගාව බන්ධනාගාරයේ ගාව පුතේ හිටගෙන ඉන්නවා. දරුවට කෑම එක දෙන්න. බලන්න කොච්චර සංවේදීද කියලා. මම මේ කියන්න උත්සාහ කරේ පුතේ අපේ ජීවිතෙත් එහෙමයි. අපිට ගොඩාක් කට්ටිය හම්බ වෙනවා. දැන් අවුරුදු 5-6කට හම්බුන කට්ටිය දැන් ඔබට මතකද? සමහර කට්ටිය මතකින් ගිහිල්ලා නේද? හැබැයි සමහර කට්ටිය අපේ ජීවිතේ පුතේ අමතක නොවන චරිත. ඇයි? එයාලා අපේ ජීවිතේ එක පාරක් හරි අපිට ශක්තියක් වෙලා තියෙනවා. අපිව සනසලා තියෙනවා. මෙන්න මේ ජේසු එදාර ජෙරුසලම් ස්ත්‍රියන්ව සනසුවා වගේ. හරිද පුතේ? ඒකෙන්ද අපි ඒ අය වෙනුවෙන් ඔරසන් කියන්න ඕන වගේම අපේ ජීවිතේ පුතේ එයාලා අමතක වෙන්න බෑ. අපි ඔරසන් කියද්දී එයාලත් මතක් කරලා අපි යාඥා කරන්න ඕන. අපි අද යම් කිසි තැනක ඉන්නවා නම් පුතේ අද අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්න අපේ මේ ගමන තුල අපිට උදව් කරපු උගාක් අය ඉන්නවා නේද? අපේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, අපේ ගුරුවරු වෙන්න පුළුවන්, සමහර විට එක චරිතයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ඔරසන් කියමු. අපි ස්වාමීන් වහන්සේට කියමු. ඒ අයගේ ජීවිතත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා. නමෝ මරියනේ. වහන්සේ අපිට ශ්‍රේයතරේ ආශිර්වාද නාදි මොයේ කියවා කුරුතකතයවා වැටි වැටි මගගෙව්වා දාසෙවිත රාජකෙව්වා වැටකගෙන ගියවා කුරුකේකත පෙව්වා මත පින් පැමිණෙව්වා දසවෙනි ස්ථානයේ දුෂ්ට ගිදෝ සිස්සාම දරුවන්ගේ වස්ත්‍ර කඩා දමති. ශ්‍රී ඔබට නමස්කාර කොට සුප ප්‍රශංසා කරමු. වහන්සේ ලෝකය දරවාගත්තේක. අකදේශනා කරනවා. හරි. දැන් චතාරිකේ පාස්කුවට සූදානම් වෙන අපි මම හිතන්නේ මේ අවස්ථාව අපි මේ ස්ථානේ අපි අභියෝගයක් කරගමු. අවංකව මාත් එක්ක මතුස්සන්න මාත් එක්කම කො බලන්න ජීවිතේ එක හරි අත්බැහිකමක් ඇතිනේ. තියෙනව නේද? කො බලන්න තියෙන කට්ටිය අත බයෙන්න එපා. අනිත් කට්ටිය මාල් බලහේ පාද අදහලා නැහැ. මේ මමත් අතොස්සනවා. ඒක බරපතල එකක් වෙන්නත් පුළුවන් පුතේ. බරපතල තමයි නිකම් සුළු පාප මරණීය පාප කියලා නෑ ඔක්කොම පාපවල තමයි. අපි මේ මොහොතේ හරිද මේ ව්‍යාකාශීය සංඝය මේ අවුරුද්දේ සමරන මේ පාස්කුව ලස්සන පාස්කුවක් විදිහට අපි සමරන්නට යනවා. මෙන්න මේ කාරණාව තුළ මොකද්ද? අපි ගාව අපේ වැරදි 10ක් තියෙනවා නම් 100ක් තියෙනවා නම් 1000ක් තියෙනවා නම් මේ ස්ථානයේදී එක පාපයක්. හැබැයි නිකන් එහෙම මේ යන එකක් නෙමෙයි ආ. එහෙම යන එකක් නෙමෙයි. ඒ පාපය අපි ස්වාමීන් වහන්සේට බාර දීලා අපි කියමු අපට උදව් කරන්න කියලා ඒකෙන් ගොඩ එන්න සහ උදව් කරන්න කියලා ඒ පාපේ අපේ ජීවිතයේ සතහටම ඈඩ් කර ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය දෙන්න කියලා අපි ඇස් දෙක වහගෙන අපි අවංකවම ඒ පාපය මේ කුරුසේ පාමුල තියලා
දුව බලන්න එපා කුරුසිය දිහා බලන්න. මේ කුරුසිය මත තියලා අපි අවංකව ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි ඔබ වහන්සේ මේ පාපයෙන් මට ගොඩ එන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය මට දෙන්න කියලා අපේ වහන්සේට කියමු නමෝ මරියමි. ස්ත්‍රියතරේ ආශිර්වාද දෙවහන්සේ. එල්ලෙන එතන මොකද කරන්නේ? නම ස්ථානවා කියලා. තුවාල මුළු සිරුරේ උල්පත් සැනසීමේ ඇලවීමේ කුරුසේ ජීවිතානේ කුරුසේ ගැන්තානේ වැළඳේ ආරි වූ කුරුසේ ආත්මිති පහරින් ඇන්නෝ මේක 10යි තමයි. මේක 10යි. දසවෙනි ස්ථානය ජේස්වාමි දරුවෝ කුරුසේ බරේ තුන්වැනි වර දිනවත් ලෙසට ස්තුතිය ඔබ නමස්කාර හොඳයි. අනේ මම දන්නේ මාව කන්ෆියුස් කරනවා. වස්ත්‍ර ගැලවීමේ මේ අවස්ථාවේ පුතේ අපි කෙටි මෙනෙහි කිරීමක් කරමු. කොබන් අනිත් අය ගණන් ගල්ලා දෙන කට්ටිය. මේ සංගේ නැද්ද? ව්‍යාකාශයේ විතරයි නැත්තේ පාද අනිත් හැමතැනම ඉන්නවා. පුතේ අපිට තවත් කෙනෙක්ව විනිශ්චය කරන්න ඔබට මට ඇත්තටම පුතේ කියන්න බලන්න කිසිම අයිතියක් නැහැ. ඇයි අයිතියක් නැත්තේ? මම මං ගැන දන්නවා නම් මට පුළුවන් ද පුතේ තවත් කෙනෙක් විනිශ්චය කරන්න? පුළුවන්ද? අක්කේ? බෑ. විනිශ්චය අයිති කාටද පුතේ? දෙවියන් වහන්සේට. ඒකින්ද පුතේ ඔබට මට කිසිම මිනිස් අයිතිවාසිකමක්වත් හියුමන් රයිට් එකක්වත් නැහැ පුතේ. ඔව් අනිත් අය ගැන අපිට කතා කරන්න. අම්බෝ අපි දන්නවනේ පවුල ගැන. ඒ මිනිහා ගැන අපි දන්නේ නැද්ද අප්පා? අම්බෝ අර මෙයාද කුමාරි හාමිරියද? අපි දන්නවා එයා ගැන ඒ කැරක්ටර් අපි දන්නවා. ඉස්සරත් එහෙම තමයි දැනුත්. ඉතින් මොකද? අදාළ නැත. අපිට තියෙන්නේ පුතේ අපේ පෞකාරකම් දිහා හැරිලා බලන්න මිසක් අනිත් අයගේ පෞකාරකම් දිහාවත් අනිත් අය ජීවත් වෙන විදිහවත් පුතේ අපේ ජීවිතේ අපිට අදාළ නැහැ. තේරුණාද පුතේ? මම සර්ව සම්පූර්ණ නම් පුතේ මට පුළුවන් තවත් කෙනෙක්ව ජජ් කරන්න. ඒක තමයි අපි කියන්නේ ජජ්මන්ට් එක අයිති වෙන්නේ කාටද? ජේසුට විතරයි, දෙවියන් වහන්සේට පමණයි. අපිට තවත් කෙනෙක්ගේ වැරද්දක් දැකලා පුතේ වැරද්ද කෙලින් කියන එක තමයි කොන්ද පණ තියනවා කියලා කියන්නේ. චීත්තදින පිළිබින්නත් බෑනේ පුතේ. කෙලින් කියන්න ඕන. හරි වැරදි නම් වැරදි. ඒක අරයටයි මේක මෙයාට මම අපි හැමෝම කියන්නේ නෑ පුතේ. අපේ ජීවිතේ අපි හැමෝම එහෙම තමයි වෙන්න බෑ පුතේ. එහෙම වෙන්න බෑ. තේරුණාද? ඒක හින්දා මේ අවස්ථාවේදී අපි මේ මොහොතේ අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි අනිත් අයගේ යහපත විතරක් දකින්න අපිට උදව් කරන්න කියලා. දැන් මාව ගන්නකො මම මහා නරක මිනිස්සෙක්.
මගේ එක හොඳක්වත් දැකලා නැද්ද ඔයාලා? ඈ? අඩුම ගානේ බොරුවට හරි නානවා. නේ? එක හොඳක් කර තියනනේ පුතේ අපේ ජීවිතේ. හැබැයි මොකක්ද අපිට වෙලා තියෙන්නේ? අපිට පේන්නේ මර මිනිස්සයාගේ වැරද්ද විතරක් නේ. එහෙනම් මොකේද දැන් අවුල තියෙන්නේ? අපි බලන විදිය, අපි හිතන විදිය. ඒකනේ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප හදන්න බෑ කියලා. හදන්න පුළුවන් බැරි කමක් නැහැ. අපි හදාගන්න තවත් කෙනෙක් හදන්න බෑ පුතේ. ඒකින්ද අපි උත්සාහ කරමු අනිත් අයගේ වැරදි විතරක්ම නෙමෙයි. ඒක අදාළ නැහැ. අනිත් අයගේ මොනවද දකින්නද? හොඳ දකින්න. වැරදි වලට දඬුවම් දෙන්න කවුද ඉන්නේ? ජේසු ඉන්නවනේ. ඔය මොකටද දඬුවම් දෙන්න යන්නේ? පාඩුවේ කඩපන්. ජේසු දඬුවම් දෙයි. මගේ වැරදි වලට දඬුවම් ජේසු දෙයි. ඒකෙන්ද අපි උත්සාහ කරමු තවත් කෙනෙක්ගේ හොඳ පමණක් දකින්න. නමෝ මරියනේ යේසුස් ස්වාමි දරුවෝ කුරුසියේ ඇනගතු ලබනසේක. ඊශ්වරී ඔබට නමස්කාර කොට සුඛිත සංස්කාර කරමු. ආචාර්ය වහන්සේගේ සිකුසේ ඔබ වහන්සේ ලෝකය බලවාගත්තේක. කමන්නද මයික් අපිට දෙන්න. පුතේ ජේසු වැරද්දක් කරාද නැද්ද? දැන් ජේසු දැන් කුරුසේ දැන් යන්න ගහන නේද පුතේ? අතර තියලා ඔව් අනවලින් දැන් ගහනවා. ජේසු වැරද්දක් කරාද නැද්ද? කොබා නැහැ කියන කට්ටිය. මොකක් හරි කමන්නේ එක්ක හරි වෙන්න පුළුවන් ඕන අකුසල දානවා. ඔය විදිහට නෑ. ජේසු වැරද්දක් කරා පුතේ. මාර වැඩේ දැන් මගේ පූජාවතෙන් අයින් කරන්න යන්නේ. මොකද්ද ජේසු කරපු වැරද්ද? ඔව් පුතේ. කොරුන්ව ඇවිද්දපු එක, අන්ධයන්ට පෙනීම දුන්න එක, පව්කාරයන් එක කෑම කාපු එක තමයි උන්වහන්සේ කරපු වැරද්ද. ඒක හින්දා තමයි මොකද වුනේ? උන්වහන්සේට මරණය අයිති වුනේ. මෙතන පුතේ අපිට ගන්න දෙන එකම කාරණාවක් තියෙනවා. මොකද්ද ඒ කාරණාව? ගල් ගහන්නේ මොකටද? කියන්න බෑ අපි කියන මොකද? ඵල ඇති ගසට තමයි පුතේ ගල් ගහන්නේ. හරිද? පුතේ අපේ ජීවිතේ අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. හරිද? අපිට ප්‍රශ්න කරදර එනවා. මිනිස්සු අපිට එක එක දේවල් අපිට කියනවා. එහෙමයි කියලා අපි වැටෙන්න ඕනද? ඇයි වැටෙන්න ඕනේ නැත්තේ අක්කේ? ඔව් අක්කේ. ගල් ගහන්නේ අනිත් පැත්ත පළ තියෙන ගහට තමයි ගල් ගහන්නේ. ඉතින් ඇයි මොකද වෙන්නේ? ඔයක හැමෝටම වෙන දේවල්. අපිටත් එහෙම සිස්ටර් එහා පැත්තේ ඉන්නවා. මම මෙතන ඉන්නවා. ඔව් අපිට කොච්චර දේවල් කියනවා. ඒත් මේ ලෝකෙ අරගෙන යන්නේ ඕන මගුලක් කියන්නේ. ඒක අදාළ නෑ පුතේ අපිට. ඔබ හොඳ කරනවා නම් පුතේ එච්චරයි. හරිද? ඔයා නරක කරලා බලන්නකෝ. ෂේප් එක ඕ. හැබැයි ඔබ හොඳ කරනකොට තමයි ඔබට කට්ටිය දේවල් කියන්නේ. ඒකින්ද බය වෙන්න එපා. කඩන් වැටෙන්නත් එපා. අනේ අඬන්නත් එපා.
ඇයි ඕන එකක් කියලා අපිට මොකද ඒක තමයි මේ ජේසුස් කරේ හොඳ කරා මිනිස්සු අනම්මනම් කිව්වේ නැද්ද හොරෙක් විදිහටනේ සැලකුවේ හොරකම් කරාද නැහැනේ පුතේ මිනී මරුවද නැහැනේ මේ මිනී මරුවෙක් පුතේ ඒකෙන්ද බය වෙන්න එපා මොකක්ද එහෙනම් කරන්න ඕන හොඳ පමනක් කරන්න ඕන හොඳ පමනක් කරද්දි මොකද වෙන්නේ කුරුසි ගහනවා වැරදිම කළොත් මොකද වෙන්නේ ඔයාලත් එක්ක ෂේප් එකේ ඔබට ඔය කට්ටියත් එක්ක ගමන යන්න පුළුවන් එහෙම ඕන නම් එහෙම යන්න බැනුම් අහගෙන ගුටි කන්න කැමති නම් මොනව කරන්නද ජේසුස් වගේ අපි හොඳ එකක් කරන්න උත්සාහ කරමු නමෝ මරියනි ඒ පුතුරශේක ක්‍රිස්තුනි ඔබට නමස්කාර කොට සුදු ප්‍රශංසා කරමු මක්නසාදයට වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය අපි හැමෝම දැස් පියාගෙන පුළුවන් අය ඉන්නවා නම් ගහන්න පුළුවන් අපි උන්වහන්සේ අපගේ ජීවිතය බාර දෙමු විශේෂයෙන්ම අපගේ පෞල් ජීවිත අප උන්වහන්සේට බාර කරමු උන්වහන්සේ අපේ ජීවිතය උන්වහන්සේ අපේ ප්‍රේමය අපේ ආදරය අපේ ජීවිතේ ගැලවුම් කරුවානම් අපේ ජීවිතේ වෛද්‍යවරයානම් දිව්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ අපි මේ මොහොතේ අපේ ජීවිතේ හැම අරගලයක්ම හැම ප්‍රශ්නයක්ම හැම නොසන්සුන්කමක්ම ජීවිතේ හැම බලාපොරොත්තු සුන්වීමක්ම කලකිරීමක්ම අපේ අසනීපයන් මේ හැම දෙයක්ම උන්වහන්සේගේ මේ කුරුසේ පාම තබමින් අපි ආඥා කරමු අපි විශ්වාසයෙන් ආඥා කරමු උන්වහන්සේ ඔබට මට කියනවා ඔබ විශ්වාසයෙන් ඉල්ලන කවර දෙයක් වුණත් මම ඔබට දානය කරන බව දෙන බව ඒකින්ද මේ මොහොතේ අපගේ හැම දෙයක්ම අපි උන්වහන්සේට බාර කරමු අපේ ජීවිතයේ අරගලයන් අපේ ජීවිතයේ අත්බැහිකම් අපේ පෞල් ජීවිතයේ ප්‍රශ්න අපේ දරුවන්ගේ ප්‍රශ්න මගේ මහත්යගේ මගේ නෝනගේ ප්‍රශ්න ගැටලු ඒ අමාරුකම හැම දෙයක්ම අපි උන්වහන්සේගේ මේ කුරුසේ පාමුල තබමින් අපි යාඥා කරමු සමහර විට අපේ දරුවෝ අපේ දෙමාපිය අසනීපයෙන් ඇති අපේ අයවත් අපි සිහිපත් කරලා යාඥා කරමු ඒ වගේම අපේ අසනීප තත්ත්වයන් ඇති අපි උන්වහන්සේට කියමු ස්වාමීනි හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා ඔබ වහන්සේ මාව ස්පර්ශ කරන්න ඔබ වහන්සේ මාව අල්ලන්න මගේ සෑම රෝගයක්ම ඔබ වහන්සේ සුවපත් කර දෙන්න කියලා අපි උන්වහන්සේට කන්නලව කරමු ඒ වගේම අපේ මේ සංඝය අපි උන්වහන්සේට බාර කරමු අපේ සංඝයක් විදිහට අපිට එකමුතු වෙන ජීවත් වෙන්න මේ එන්නා වූ ළඟ එන්නා වූ ඒ පාස්කුව සතුටෙන් එකමුතු කමින් සමරන්නට සංඝයක් විදිහට අපට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා අපි උන්වහන්සේට ආඥා කරමු සහ ඒ වගේම පවතින යුදමේ තත්ත්වයන් අපි උන්වහන්සේට බාර කරමු සමහර විට ඔබගේ දරුවන් ඒ රටවල් වල ඇති අපි ඒව සිහිපත් කරලා අපි ආඥා කරමු උන්වහන්සේට සියල්ල කළ හැකි බව විශ්වාස කරමින් අපේ ජීවිත අපි උන්වහන්සේට බාර කරමින් අපි හැමෝම කෑ ගහලා අපි උන්වහන්සේට යාඥා කරමු අපේ දෑත් අත් දෙකම අපි උඩට ඔසවමින් අපි උන්වහන්සේට අපගේ පෞල් ජීවිත අපගේ ජීවිත මේ හැම දෙයක්ම බාර කරමින් උන්වහන්සේගේ ආශිර්වාදය අපි ලබා ගනිමු නමෝ මරියනේ ප්‍රේමසාර පූර්ණවන්තයනේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීයන්ත්‍රේන ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසහේ පළවන් යේසුස් ආශිර්වාද ලබාහුනේ Santa Maria Nere Meni Papia Coresa Danuta Pema Nere Tiatna Kulmenavame Jesu Ape Paul Julian Mahanse Vare Karabina Piatna Karamu Namo Maria Nere Persada Purnantere Swami Mahanse Bekereya Yusmiatre Nashirvada Ladi Mahanse Obage Sri Kushe Palavan Jesus Ashirvada Latahume Santa Maria Nere Meni Papia Coresa Manuel Vidyatnya Kulmenavame Jesu අපි හැම අවශ්‍යතාවයක්ම උන්වහන්සේට බාර කරගෙන අපි ආඥා කරමු. නමෝ මරියනේ ප්‍රේමසාර පූර්ණාන්තයේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රීයන්ත්‍රේන ආශිර්වාද ලදී වහන්සේ
ඔබගේ ශ්‍රී කුසේ පරවල් යේසුස් ආශිර්වාද ලද්දා වූය. ඔබ දෙන්න දෙන්න. पिता पुत्र स्पिरिट शांत नाम से स्तोत्र වේවා. අනන්ත කාලය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලදේ මහෝත්තමයන්න් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබද ඔබගේ දරුවන්වද ඔබගේ පවුල්ද ඔබගේ ජීවිතද ඔබගේ මේ ව්‍යාකාශ සංඝයාද ආශිර්වාද කර ආරක්ෂා කර රැකවල් කරන සේක්වා. යස් වේටයි 11 මාරට පූජාව පැය භාගයක් තියෙනව නේද අයියේ?